කෝ වීඩියෝ ෆෝන් ගන්න නේද? මේක නේද? ඔතනලා මේක ඇතුළට මෙයා වහලා. ආප්පට. මාවිලද මම. නෑ ගොඩ කාටුවේ කියන්නේ. ෆෝන් ගන්න. තාත්තේ නෝ කොට ඇවිල්ලා බලන්න. එයාවර මේ හොයන්න පුළුවන් එයාගේ අර ඔළුව කොහොමද තියාගෙන ඉන්නේ රංශ 45 නේ. දැන් මේ පේනවා මේ ඔළුව. ඔළුව හරිය රංශ 45 දාලා තියාගෙන ඉන්නේ. අයිනවා. මේ පයිලට් කියලා එහෙම පයින්නේ නැහැ. එහෙම පයින්නේ නැහැ. නෑ. එයාගේ මේමයි. එයාගේ ඇඟේ ප්‍රමාණය තියෙනවනේ. එයාගේ ප්‍රමාණය ස්පීඩ් බයිට් කියලා කියන්නේ බයිට් එක. ඒ කියන්නේ ස්පීඩ් එකක් වගේ ඉස්සරහට එනවා. ආය පල්ලයට එනවා. ඒ දීමා විතරයි. අර පොළඹ වගේ තමයි. ඒ නිසා මේ අපි කරගමු. උප්‍රේෂ වලට තමයි ඇති. උප්‍රේෂ කාණ්ඩේ තමයි දැන් ඇති වෙන්නේ මේ මෙයා මොකද 100ට දැන් 100 දෙකක් විතර මාර්ග තිබ්බේ. දැන් මෙයාගේ මාර්ග වැඩි පාක්. අයියා. කොහමද තිබ්බොත් හරියන්නේ? ඈ? මොකද? කොහොමද? අයියා. මෙයාලා ගණිත කාරණා මේ තාප සංවේදී කියලා සිදුරු තියෙනවනේ. නහයටයි S2කට අතරින් තියෙන සිදුරු දෙක. ඒ සිදුරු වලට මෙයාට පේන්න ඕනේ නැහැ. එයාට අපේ ඇඟේ උෂ්ණත්වයට තමයි මේ පහර දෙන්නේ. ඒ කියන්නේ මෙයා දැන් දවල්ට මෙයා නිසාචරයිනේ. දවල්ට මෙයාට පේන සීමාව අඩුයි. පේන්නෙම නැහැ. අපේ ඇඟේ උෂ්ණත්වය දැවුනොත් ටක් ගාලා දානවා. ඒ අර සිදුරු එයාගේ විශේෂත්වයක් ඒ. ඒ නිසා මේ අර දැන් මෙයා ගණිත එක මේ වර්ණ පහක් විතර ඉන්නවා. දැන් ලංකාවේ පාට ගත්තොත් පහක් ඉන්නවා. මේ අනිත් එක වර්ග 3කට ඉන්නවා. දැන් මෙහි වේල් කලාපය කියන්නේ පොළොන් තෙලිස්සා. එතකොට කඳුකර මුකලන් තෙලිස්සා කියලා ඉන්නවා. පහතරට මුකලන් තෙලිස්සා කියලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අර එක එක පැති වලට මෙයාගේ වර්ණ රටා වෙනස් වෙනවා. මෙයා දැන් උප්‍රේෂ වලට ඉන්නේ මේ 6 වෙනි අන්තිමට 6 වෙනියට ඉන්නේ ලිස්ට් එකේ මෙයා තමයි. උප්‍රේෂ කාණ්ඩේ. හරියනවා අර යන්න.